මේ ඉලක්ක වෙළඳපොළ කියලා මාතෘකාවක් තියෙනවා. ඉලක්ක වෙළඳපොළ. මොකක්ද මේ ඉලක්ක වෙළඳපොළ කියන්නේ සර්? ඉන්ඩකෝ කියලා දෙනකම්. මම ඔයාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඔයාට පුළුවන් උත්තර දෙන්න. මේ ඔයා දැකලා තියෙනවද සූප්පු අර චූටි කාලේ අපි කිරි බෝතලෙට ගහලා කිරි බිව්වනේ සූප්පුව මේ සූප්පු විකුණන්නේ කවුරුන් සඳහාද? සූප්පු විකුණන්නේ කවුරුන් සඳහාද? බලමු ඔයාට දෙන්න පුළුවන් ද උත්තරේ කියලා. මම ඔයාට දෙන්නම් උත්තර තුනක්. එකක් තමයි 5 වසරේ බබාලට. අනෙක් එක තමයි 11 වසරේ ළමයින්ට. මේ සූප්පු 11 වසරේ ළමයින්ට දෙනවද? ඔව් මන් දන්නේ. අනික් එක තමයි වයසක කට්ටියට වයස අවුරුදු 70 80 කට්ටියට. අනික් එක තමයි පුතා චූටි බබාලට. ඒ සූප්පු විකුණන්නේ කවුරුන් වෙනුවෙන්ද? මට දෙන්න උත්තරේ ළමයි. චූටි බබාලට. චූටි බබාලට. නියමයි. ඒ කියන්නේ මේ සූප්පු කම්පැනි එක ඉලක්කයේ බවට පත් වෙන්නේ චූටි බබාලා. හරිද? නියමයි. පළවෙනි උත්තරය ඔයගොල්ලෝ හොඳට දුන්නා. ඒකටද සර් ඉලක්ක වෙළඳපොළ කියන්නේ? ඉන්න කියලා දෙනකම් පඬිතුයා වෙන්නේ. දෙවනි උදාහරණය. මේ මම හදනවා සීනි රහිත කියන්නේ මේකේ සීනි නැත. සීනි රහිත පොප්කෝර්න් එකක් හදනවා. පොප්කෝර්න් අර පිටරට ෆිල්ම් වල අර චිත්‍රපටි බලනකොට කන්නේ යන්නේ රස පොප්කෝර්න් තඩි බකට්ටල දාගෙන. හරිද? සීනි රහිත පොප්කෝර්න් එකක් හදනවා. හරිද? මම මේ සීනි රහිත පොප්කෝර්න් එක හදන්නේ කවුරු වෙනුවෙන්ද කියලා චුට්ටක් බලන්න. චූටි බබාලට. එහෙමත් නැත්නම් 5 වසරේ ළමයින්ට. එහෙමත් නැත්නම් කැම්පස් අයියලා අක්කලට. නැත්නම් වයසට ගිය දියවැඩියා රෝගීන්ටද? වයස අවුරුදු 80 90. ඒ සීනි රහිත පොප්කෝර්න් එකක් තියෙනවා. මේකේ ඉලක්කයේ බවට පත් වෙන්නේ කවුරුන්ද? කවුරු වෙනුවෙන්ද මේක හදනවා ඇත්තේ? වයසට ගිය දියවැඩිය රෝගීන්ට. නියමයි. එහෙනම් සීනි රහිත පොප්කෝර්න් එකක් හදන්නේ වයසට ගිය දියවැඩියා සහිත පුද්ගලයින්ට. චූටි බබාලට හදනවා නම් මේකේ පැණි රස දානෝ නැනේ ඇස් පේන්නේ නැති මට්ටමට. මේ කියන්නේ අනේ ඒක දැක්කම බය හිතෙනවා. සීනි දාලා ඔක්කොම දානවා චූටි බබාලට හදන එකක් නෑ. මේ දියවැඩියා රහිත පොප්කෝර්න් එකේ ඉලක්කයේ බවට පත් වෙන. ඒ කියන්නේ මේ කම්පැනි මේ පොප්කෝර්න් එක හදන්නෙම වයසට ගිය කට්ටියට. ඒගොල්ලොන්ට වැඩක් නැහැ කැම්පස් යන අය. ඒගොල්ලොන්ට වැඩක් නැහැ 5 වසරේ බබාලා. ඒගොල්ලොන්ට වැඩක් නැහැ 11 වසරේ බබාලා. හදන්නෙම වයසට ගිය කට්ටියට. ඒ කියන්නේ ඔයා කියන්නේ ඒකද ඉලක්ක වෙළඳපොළ කියන්නේ? ඉන්න ඔයාට තාම තේරෙන්නේ නැහැ. තුන්වෙනි උදාහරණය. මේ ඔයා දැකලා තියෙනවද ලක්ෂ බංකටේ අර ලස්සන සුවඳ ගහන රෝස මල්. එතකොට එක වර්ග වලින් හදනවා ලස්සන ලක්ස් කියලා සබංකටයක් තියෙන ළමයි. මට කියන්න මේකේ ඉලක්ක වෙළඳපොළ බවට පත් වෙන්නේ කවුද? චූටි බබාලා ඉන්නවා. චූටි බබාලා නැත්තම් වයසක ආච්චිලා සීයලා ඉන්නවා. එහෙම නැත්නම් 11 වසරේ නැත්නම් අපි හිතමුකෝ 11 වසරේ පිරිමි ළමයි ඉන්නවා. 11 වසරේ පිරිමි ළමයි දාඩිය නාගෙන ගිනි අවුවේ මඩ කාගෙන ඉන්න 11 වසරේ පිරිමි ළමයි ඉන්නවා. එහෙම නැත්නම් තරුණ වයසේ ඉන්න තරුණියන් ඉන්නවා. ගෑනු ළමයි ඉන්නවා. අපි හිතමු ගෑනු ළමයි කියලා ගමුකෝ. ගෑනු ළමයි. මට කියන්න ලක්ෂ සබංකටේ ඉලක්ක වෙළඳපොළ බවට. ඒ කියන්නේ ඒ සබංකටේ හදන්නෙම කවුරු වෙනද? චූටිම බබාලටද වයසක ආච්චිලා සීයලාටද නැත්නම් දාඩිය පෙරාගෙන ගිනි යව්වේ වැඩ කරන පිරිමි ළමයින්ටද? එහෙම නැත්නම් ගෑනු ළමයින්ටද? කවුද ඉලක්ක වෙළඳපොළ බවට පත් වෙන්නේ? ගෑනු ළමයි. මේ පාඩමේ දෙයක් හොඳේ මේ විකාරණේ මේ ගෑනු ළමයිට. හරිද? ලක්ස් ගාන පිරිමි ළමයින්ව දැකලා තියෙනවද? නේ ලක්ස් ඇඩ්වර්ටයිස්මන්ට් වල ශාරුක් ખાන් ඉන්නව දැකලා තියෙනවද? කවදාවත් නෑ. ඒව හදන්නෙම ගෑනු ළමයිට. හරිද? එතකොට දාඩිය පෙරාගෙන ගිනි යව්වේ මඩ කාගෙන වැඩ කරන ගොඩක් වෙලාවට පිරිමි ළමයිට හදන්නේ මොන සබන්ද? ගොඩක් වෙලාවට බලන්න ඕනේ ලයිෆ් බෝයි ඩෙටෝල් ඇඩ්වර්ටයිස්මන්ට් වල වගේම දාඩිය නාගෙන ඉන කට්ටිය ඇඟ පුරා විස බීජ තියන අයට තමයි ලයිෆ් බෝයි ඩෙටෝල් වගේ ඒවා හදන්නේ. විස බීජ 199%ක්ම විනාශ කරනවා කියලා ඇඩ්වර්ටයිස්මන්ට් වල දානවා චුට්ටක් බලන්න. එහෙනම් ලක්ෂ සබන් කැටි ඉලක්කයේ බවට පත් වෙන්නේ ඒගොල්ලෝ. බේබි සබන් වල ඉලක්කයේ බවට පත් වෙන්නේ චූටි බබාලා. බේබි සබන් ගන්න නැහැ නේ ඕගොල්ලෝ. චූටි බබාලා තමයි ඉලක්කයේ බවට පත් වෙන්නේ. හරි.
ඒ කියන්නේ සර් මොකක් හරි ව්‍යාපාරයක් කාව හරි ඉලක්ක කරගෙන ලක්ෂ ගාණක් මිනිස්සු අතරින් කාව හරි ඉලක්ක කරගෙන ඒගොල්ලොන්ට නම් ඒ භාණ්ඩය හෝ සේවාව හදන්නේ ඒකදී ඉලක්ක වෙළඳපොළ කියන්නේ ඔව් අපි බලමු නිර්වචනය මොකක්ද කියලා ඉලක්ක වෙළඳපොළ ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කරන්න පුළුවන් පාරිභෝගිකයින්ගෙන් සමන්විත වෙළඳපොළ කොටසට තමයි අපි ඉලක්ක වෙළඳපොළ කියලා කියන්නේ තේරෙන්නේ නැස ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කරන්න පුළුවන් පාරිභෝගිකයින්ගෙන් සමන්විත වෙළඳපොළ කොටස තමයි ඉලක්ක වෙළඳපොළ කියලා කියන්නේ. වෙළඳපොළ කොටස නැත්නම් පාරිභෝගිකය කොටස. තේරුන්නේ නෑනේ. ඉන්නකෝ කියලා දෙනකම්. මේ ඉලක්ක වෙළඳපොළව පුදා ව්‍යාපාරයේ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න මට්ටමට පත් කරන්නේ වැඩි පිරිවැයක් වැඩි මහන්සියක් දරන්න ඕනේ. හරිම ලේසි. ලෝ බජට් වැඩේ කරගත හැකි කම්පැනි එකකට. අපි බලමු හොඳේ කොහොමද ඉලක්ක වෙළඳපොලේ ලාභදායීව තෘප්තිමත් කරන්න කියලා ඉලක්ක වෙළඳපොළ මම ඔයාගෙන් තව ප්‍රශ්නයක් අහනවා. ඔයා දැකලා තියෙනවද රස බේරෙන පැණි රස ඇඩ්වර්ටයිස්මන්ට් පැණි රස අයිස්ක්‍රීම් ටොපි චොකලට් බිස්කට් අම්බෝ පැණි රස ඇඩ්වර්ටයිස්මන්ට් මේ අයිස්ක්‍රීම් එක රසයි චොකලට් අයිස්ක්‍රීම් එක රසයි ටිකිරි මාරි ගෝල්ඩ් මාරි ලෙමන් පප් අර බිස්කට් ටොපි චොකලට් ඇඩ්වර්ටයිස්මන්ට් දානවනේ ටීවී channels වල මම ඔයාගෙන් නිකන් අහන්නම් ඔයාට බලමු ඔයා ඉලක්ක වෙළඳපොලේ ළමයිද කියලා මට කියන්න මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් වැඩිපුරම යන වෙලාව හරිද ඔන්න ඔයාට වෙලාවල් තුනක් දෙනවා උදේ 7 ඉඳලා 8 වෙනකන් හවස 4 ඉඳලා 6 වෙනකන් රෑ 10 ඉඳලා 12 වෙනකන් රසම රස පැණි බේරන ඇස පිනා යන දිව පිනා යන ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ මොන ටයිම් එකේද උදේ 7 ඉඳලා 8 වෙනකන්ද 4 ඉඳලා 6 වෙනකන්ද 10 ඉඳලා 12 වෙනකන්ද කෙනෙක්ට තියෙන අවස්ථාව හවස 4 ඉඳලා 6 නියමයි හවස 4 ඉඳලා 6 වෙනකන් නියමයි මම එක ළමෙන්ට අවස්ථාව දෙන්නම් ඇයි සයිරු ඔයා හවස 4 ඉඳලා 6 වෙනකන් පැණි බේරන ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න තෝරගන්නේ ඇයි මොකක්ද හේතුව ඒ වෙලාවට තමයි මිනිස්සු බලන්නේ වැඩිපුර. ඒ වෙලාවටද මිනිස්සු ටීවී බලන්නේ ජනිදු ඇයි ඔය හවස 4 ඉඳලා 6 වෙනකන් ටීවී එකේ පැණි රස ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ මිනිස්සු බලන නිසාද පොඩි ළමයි බලන්නේ ඒ වෙලාවට. චූටි ළමයි බලන්නේ මේ වෙලාවට මිනිස්සු බලන්නේ යන්නේ මේ වෙලාවට අම්මට තාත්තට අඩුම තරමේ ටීවී එක දිහා බලන්නවත් බෑ ආත්තේ අදනවා බිස්කට් ගේන කඩේ යනවා යොමියෝ කරන්නේ චූටි ළමයි තමයි ඒ ටයිම් එකේ ටීවී බලන්නේ ඒ වෙලාවට නිකමට බලන්න හරි ඔයත් බලනවා ඇතිනේ කාටුන් එකක් බිස්කට් එකක් කකා අයියෝ ඒ වෙලාවට දානවා එක විදිය අයිස්ක්‍රීම් ඇඩ්වර්ටයිස්මන්ට් එක විදිය බිස්කට් ඇඩ්වර්ටයිස්මන්ට් දැක්කද හරිම පහසුවෙන් ඒ කියන්නේ ඒ බිස්කට් කම්පැනි වලට ඒ අයිස්ක්‍රීම් කම්පැනි වලට වැඩි මහන්සියක් දරන්න ඕනේ මොකක්ද මේ පාරිභෝගිකයා මගේ පාරිභෝගිකයා ඒ කියන්නේ මම මේ අයිස්ක්‍රීම් එක හදන්න ඕනේ චූටි ළමයින්ට කියන එක දන්නවා හරිද චූටි ළමයින්ට කොයි වෙලාවටද මම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක පෙන්වන්න ඕනේ කියන එක තීරණය කරන්න වැඩි කල්පනා කරන්න දෙයක් නැහැ පෝස්ටර්ස් ගහනවාද Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවද YouTube එකේද මම ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ඕනේ රේඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ඕනේ නැත්නම් මම ප්ලේන් එකක ගිහිල්ලා පොඩි ලීෆ්ලෙට් මුළු ලංකාව පුරාම බෙදලා දානවද මේ අයිස්ක්‍රීම් එක කන්න කියලා ඒ කිසිම මහන්සියක් වෙන්න ඕනේ හරිම ලාභදායකයි යනවා ටීවී එකට කෝල් කරනවා මේ ස්කුබිඩු යන වෙලාවට මට මගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දෙතුන් පාරක් ගහ ගන්න ඕනේ මේ අලුත් ටෙස්ට් එකේ අනියෝ හරිම ලේසි බොහොම ලාභදායක තෘප්තිමත් කරගන්න පුළුවන් හරිම ලේසියෙන් තෘප්තිමත් කරන්න පුළුවන් අන්න ඒ හේතුව නිසා තමයි පුතේ හවස 4 ඉඳලා 6 වෙනකන් දාන්නේ ගොඩක් වෙලාවට බලන්න ওই නිවුස් යන වෙලාවට එහෙම දාන ඇඩ්වර්ටයිස්මන්ට් මොනවද කියලා ඔයා බලනවා දන්නේ ඒ වෙලාවට දාන්නේ ওই කුස්සිය හොදන අරවා මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් හේතුව තමයි දක්ෂයෝ කුස්සිය හොදන අර අම්මලා තාත්තලා ඔක්කොම 7 ඉඳලා 7:00 වෙනකන් තමයි ටීවී එක බලන්නේ. ඒ ටයිම් එකට දාන්නේ ටොපි චොකලට් පැණි රස ඇඩ්වර්ටයිස්මන්ට්. ඒ වෙලාවට දාන්නේ ගොඩක් වෙලාවට ඔය කුස්සිය හොදන පිරිසිදු කාරක එක දේවල් දාන්නේ අතපය හොදන සබන් ඇඩ්. ඒව තමයි දාන්නේ. හේතුව තමයි ඒ වෙලාවට තමයි මේ සෙට් එක බලන්නේ. ගොඩක් වෙලාවට උදේට ඔය පිරිත් වගේ දේවල් දාන නිසා ඔය වයසක කට්ටියට එක ඒවා දානවා දබදිව සංචාර අරවා මේව කියලා. දැන් ඔයා කොමර්ස් ඉගෙන ගන්න ළමයෙක්නේ. ඔයා දන්නවනේ ඉලක්ක වෙළඳපොළ කියන්නේ මොකද්ද කියලා. දැන් ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් යනකොට බලන්න. දැන් සබන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනකොට බලන්න මේ කාවද මේකෙන් ඉලක්ක කරන්නේ. චූටි බබාලද ඇඟේ පතේ දාඩිය දාගෙන මඩ කාගෙන ඉන්න අපි වගේ පිරිමි ළමයිද නැත්නම් මේ කාන්තා පාර්ශවයේද බලන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් කාවද ඉලක්ක කරන්නේ කියලා.
හරි. දක්ෂ ළමයිනේ අපි ඉතින් තව ටිකක් ඉදිරියට යදෙමු. දැන් බලමු මොකද්ද මේ නිර්වචනය කියලා. ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම. ආකර්ශනීය කියන්නේ පුතා හවස 4 ඉඳලා 6 වෙනකන් අනේ බෙන්ටෙන්ගේ, ස්පයිඩර්මෑන්ගේ, බැට්මෑන්ගේ පොඩි පොඩි නිකන් වීඩියෝ කීපයක් දාලා බැට්මෑන් රස අයිස් පලං එකක් අතේ තියාගෙන ඉන්නවා. පිටිප් එකක් බැට්මෑන් කනවා, පෙන්නනවා කාටුන් එකක් හරි මොකක් හරි. එතකොට අර ළමයා තාම බැට්මෑන් උත් කනවා උස්සත් පිටිප්. බැට්මෑන් උත් කන්නේ ටිකිරි මාරි. මමත් කන්න ඕනේ. අම්මේ මට ටිකිරි මාරි එකක් ගෙනත් දෙන්න රස. ඔන්න ඔහමයි පුතා ආකර්ශනීය විදියට මේක ඉදිරිපත් කරන්නේ. ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායම තෘප්තිමත් කරන්න පුළුවන් පාරිභෝගික කොටසට තමයි ඉලක්ක වෙළඳපොළ කියන්නේ. අපෝ ඔයා ලාභදායම තෘප්තිමත් කරන්න පුළුවන් පාරිභෝගිකයෙක් කනේ ව්‍යාපාරයක. ඔයත් තාම කාටුන් බලනව නේද? ඔයත් එක එක බිස්කට් අතහා බලනව නේද? එහෙනම් ඔයත් ඉලක්ක වෙළඳපොලේ මිනිස්සෙක්. හරිද? මිනිස්සෙක් නෙමෙයි ළමයි. මේ බලන්න තව උදාහරණයක් දීලා තිනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ හදාරන සිසුන්ට ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොත් මුද්‍රණය කරලා අලෙවි කරනවලු. මාස්ටර් ගයිඩ් හරි නිපුණයකින් හරි සතරකින් හරි මොකෙන් හරි O level අයට පාස් පේපර්ස් පොත් ගහනවලු. එතකොට ඉලක්ක වෙළඳපොළ මාස්ටර් ගයිඩ් එක O level පාස් පේපර්ස් හදන එකේ ඉලක්ක වෙළඳපොළ බවට පත් වෙන පුතේ O level කරන කට්ටිය. කවදාවත් O level පාස් පේපර්ස් පොත් A level කට්ටිය ගන්න නැහැ නේ. A level අයියලක්ලා කැම්පස් යන අය ගන්න නැහැ නේ. පහ වසරේ ශිෂ්‍යත්ව බබාලා ගන්න නැහැ නේ. අත වසරේ අට වසරේ ළමයි ගන්නෙ නැහැ. එහෙනම් ලක්ෂ ගානක පාරිභෝගිකයෝ අතරින් ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ O level කට්ටිය විතරයි. ඒගොල්ලොන්ට වැඩක් නැහැ පහ වසරේ චූටි බබාලව. 11 12 වසරේ අයියලක්ලා වැඩක් නැහැ. O level කරන ඔයා වෙනුවෙන්ම තමයි ඉලක්කය ඒගොල්ලෝගේ හැදෙන්නේ. මේ බලන්න. දියවැඩිය ආරෝගීන්ට විශේෂ ආහාර පාන. අර පොප්කෝන් උදාහරණේ බලන්න. දියවැඩිය රෝගීන්ටම තමයි හදන්නේ. ඒගොල්ලොන්ට වැඩක් නැහැ චූටි බබාලා, ඒගොල්ලොන්ට වැඩක් නැහැ කැම්පස් යන අය. ඒගොල්ලෝ හදන්නේම වයසට ගිය දියවැඩියා තියෙන සෙට් එක.